ඉතින් කොහොමද? සුබ දවසක් ඔයාලට. මම ලස්සන පොඩි විස්තරයක් කියන්න හදන්නේ. ජීවිතේට වැදගත් කතාවක්. වැඩි වශයෙන් හාදු පිරිනමන්න. ඔව්, මගේ මේ උපදේශ දිහා ඔබ දැස් කොණෙන් බලන බව මට තේරෙනවා. මට මේ කාරණය ගැන ඔබත් සමග තවදුරටත් සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඔබේ මව තවමත් ජීවතුන් අතර සිටින වහා දිවගොස් හාදුවක් පිරිනමන්න. මොකද අනාගතයේ දිනක ඒ සිදු කිරීමට ඔබට අවස්ථාව උදාවන්නේ නැහැ. හාදුවක් කියන්නේ ඔබේ ආදරය පිළිගැන්වීමේ හොඳම ක්‍රමයක්. ඔබේ පියා තවමත් ජීවතුන් අතර සිටී නම් ඔහුටද දිවගොස් හාදුවක් දෙන්න. ඔබේ සැමියාව, ඔබේ දරුවන්ව, ඔබේ බිරිඳව, ඔබේ මිතුරාව සිපගන්න. යමක උණුසුම් ලෙස සිපගැනීමෙන් සිදුවන වාසිය ඔබ දන්නවද? ඔබේ ශරීරයේ ඩොපොමයින්, සෙරොටොනික් සහ ඔක්සිටොක්සින් ප්‍රතිශතය එවිට ඉහළ නගිනවා. හාදුවක් කියන්නේ හාස්කම. ඔබේ රුධිර පීඩනය එමගින් අඩු කරනවා. කාන්සාව නැතිබංග ස්ථාන කරනවා. එමගින් දිව්‍ය සිසිලසක් ඔබගේ ශරීරයට ලැබෙනවා. ඒ මානසික උත්තේජනයක්ද වෙනවා. මම නෙවෙයි කියන්නේ, මගේ අදහස් නෙවෙයි. තව ටිකක් තියෙනවා කියන්නේ. මේක සඳහන් වෙන්නේ රොබින් ශර්මා ලියපු සිංහලට පරිවර්තනය කරලා තියෙනවා පොහොසතුන් නොකී කතා කියලා. අන්නේ පොතේ තමයි තියෙන්නේ. වැදගත් කතන්දර ගොඩක් තියෙනවා මේකේ. ඉතින් ඒක ඉතිරි කොටස මෑතකදී අපූර්ව පර්යේෂණයක් සිදු කළා. ඒ හාදුවක ඇති ආශ්චර්යවත් ගුණය පිළිබඳව වැඩිහිටියන් 400ක් යොදාගෙනයි මේ පර්යේෂණය සිදු කළේ. ඉන් අනාවරණය වූ කරුණු කිහිපයක් තිබෙනවා. එකක්, හාදු දීම මගින් ඔබේ ආතතිය අවම කරවනවා. හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරවනවා. කීර්තිමත් වෛද්‍ය ඩීන්ස් විසින් අනාවරණය කරන පරිදි මානසික අවපීඩනය, තනිකම සහ කාන්සි ඇතිවීමට වැඩි ඉඩක් ඇති පුද්ගලයින් ඉක්මනින් මිය යනවා. ඉතින් ඔබ තව දුරටත් සිප වෙළඳ ගන්න. ඉන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු වනවා සේම ආදරයද වර්ධනය වෙනවා. ඉතින් සිප ගන්න ඔබේ ආදරණීයන්ව. එහෙනම් සුබ දවසක්. ජය වේවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේක ආයි බලන්න ඕනේ කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ට share කරන්න. ගිහින්